අපි අනුර කුමාරට කියනවා ඔබ කාන්තා දිනේදී අඬපු විදියට රංගපෑවා කියලා මම තාම කියන්නේ නැහැ. ඇත්තටම රංගපෑවා තමයි. ඒ අඬපු විදියට ස්නේහයක් මේ රටේ ජනතාව ගාව තියෙනවා නම් පරණ තෙල් වලින් මොකද මේ මංකොල්ල කන්නේ? හරිනම් ගාන වැඩි වෙන එකට ඔබ නැවෙන් බාන ගානට ආණ්ඩුවේ බදු අයින් කරලා දෙන්න ඕන. ඔයා පොරොන්දු වුණා ජනාධිපති වෙන්න කලින් මේ රටේ ජනතාවගේ ඡන්ද මංකොල්ල කන්න කිව්වා නැවෙන් බාන ගානට තෙල් දෙන්නම් කියලා. කාංචනගේ කොමිස් ටික අයින් කරලා දෙන්නම් කියලා කිව්වා. දැන් ඔන්න ලෝක වෙළඳ පොලේ තෙල් මිල වැඩි වුණා ඔන්න නැවෙන් බාන ගානට තෙල් දෙන්න වෙලා වෙලා තිනවා. භාණ්ඩාගාරයේ රුපියල් වලින් පුරවලා තිනක ලොරි ටෝක් දුන්නේ. එතකොට නැවෙන් බාන ගානට රුපියල් වලින් ගහන බදු ටික අයින් කරලා මේ රටේ ජනතාවට මේ මොහොතේ තෙල් ලබා දුන්නොත් බඩු මිල ඉහළ යෑම, සෞඛ්‍ය බේත් හේත් ඉහළ යෑම, අනෙක් දේවල් ඉහළ යන එක නවත්තන්න පුළුවන්. එහෙමයි මේ රටේ ජනතාවට සහන දෙන්න ඕන. ඒ නිසා අපි පැහැදිලිව කියනවා මේ ආණ්ඩුවට මේ රටේ ජනතාව ගැන අබමල් රේණුවකවත් කැක්කුමක් නැහැ.